Mic check. Okay. Let's go. Oh. Mic testing one. අම්මා පඹයා. මීනි පඹයා Testing one. ටෙස්ට් කරලා තියෙන දැන් ටෙස්ට් කරානේ කරලා අපි හරි. තියෙනවා. ඔව් එහෙනම් අපි එකපාරම වැඩියට බලමු. ටන් ටඩාන්. Hello guys. මේක මගේ පල Hi guys. මුඩට Hi guys. මෙච්චර දවසක් ෂෝට් වීඩියෝ දෙදා හිටපු අපේ පොඩිම පොඩි චූටිම චූටි අලුතෙන් පටන් ගත්ත YouTube channel එකේ මේක තමා පළවෙනි voice video එක. එතකොට ඒක ගොඩක් වැදගත් හරිද? ඔයාලට පේනද මේ පනාම දැන් ඉස්සෙල්ලා දැක්කා. යූස් කරන්නත් පුළුවන්. මයික් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. හරිද? එතකොට අපි දෙන්න මේ ලැස්ප මේ ඉරු බබා. අද අපි කරන්න යන්නේ චැලෙන්ජ් එකක්. challenge අපි එකක්. චැලෙන්ජ් එකකින් අපේ පළවෙනි වීඩියෝ වීඩියෝ එක එක පටන් ගන්නවා. යන්නේ. ෆයිල් එක දැක්කහම ගොඩක් කට්ටිය දන්නව ඇති මොකක්ද මේ challenge එක කියලා. හැබැයි ඒක අපි දෙන්නගේ විදියට අපි අපිට කරලා බලමු. කරලා කරලා try කරලා බලමු. බලමු. හරි guys මම මුලින්ම මම හිතුවා මම තමයි මේක දාගන්න ඕනේ කියලා. අපි බලමු තරඟේ කොහොමද යන්නේ කියලා. ඒ කියන්නේ මම තමයි මුලින්ම මේක දාගන්නේ. ඉස්සලම ගෙස් කරන්න යන්නේ ඔයා එහෙනම්. හරි. කතෙලි රහනවා මම මුකුත් ඇහෙන්නේ නැහැ. රෙඩි? දුන්නම ආ දුන්නම දුටු ගැමුණු දුටු ගෙමුණු එනවද? දුන්නම කන්නම් කාලා දුවන්නම්. easy boy. දුන්නම දුන්නම කන්නම් කාලා දුවන්නම්. ඒකේ චරීසුද? ඔව් යාළුවනේ පළවෙනි Nice, එකම nice, ඉතාලම nice. ලේසි විදිහට දිනන දුටු ගැමුණු ආව කොහෙන්ද මන් දන්නේ නැහැ එකපාරටම. හැබැයි දෙවෙනි පාර කියන්නේ මට බඩු පත්තුරුණා කොහොමද වැඩේ වෙන්නේ කියලා දුන්නම කන්නම් කාලා දුවන්නම් වගේ ලයින් එකක් මන් නිකන් එනවා නිකන් කටෙන් වගේ. හරි අපි බලමු මෙයාගේ මෙයා කොහොමද මේකට මොන දෙන්නේ කියලා. හරිද? I'm ready. මේ ඇහුණද? ඒක ඇහුණා මට. මේ ඇහුණාද? බදාදට එනවා කියන්න කියේ. ඔයා හයියෙන් කියනවා මට ඇහෙන. එච්චරද? මේ ඇහුණාද? ready? අපි ඊට පස්සේ මේක යනකොට second round කියලා ලස්සන වීඩියෝ හදද්දී යනවා. හරි. ඇහෙන්නේ නැහැ. යකෝ මම මේක දාගෙන ඉන්නේ. second round. round 2. දිගු දැස දුටුවාම දිගු දැස දුටුවාම දිගු දෙනෙතෙන් close දිගු දැස දුටුවාම දිග නහය ඔයාගේ නහය දිගයි මගේ නෑ ඔව් දිග නහය නෑ දිගු දැස දුටුවාම දිගු දැස දුටුවාම Ay, Monster on the beat, ho, Debo, any rap nigga, he a freak throw, man down, call an ambulance. දින්න ඇති ඔනේ ඔයාට පොඩ්ඩක් කර ඇහෙනවනේ මට ඇහෙන්නේ නැහැ මං හරිද මං දිගු කියන එක අල්ලගත්තා ඊට පස්සේ නහය කියලාද මොකක්ද එකක් මට ආවා හරිද මම ඔයා ගැන හිතලා මම ඔයාලට සිම්පල් දුන්නා හරිද නෑ මං ගැන හිතන්න එපා ඔයා මන් නැතු වෙන කවුද හිතන්නේ නෑ ඔයා මේ වගේ වෙලාවට මං ගැන හිතන්න එපා හරිද ඔයාලා කියන්නේ යාළුවනේ මට එකක් එන්නේ නිල් ඈ නිල් ඊයේ නෙමෙයි අද දැන් මේ කරනවා නිල් කට හොඳට ඇරලා කියන්න නිල් ඔහොම නෙවෙයි නිල් කට ආ ඌ ඈ ඊ ඌ හොඳට කට ඇරලා කියන්න නියන්න ඌ ගාලා කිව්වොත් ඉතින් බෑනේ කරන්න උල් වෙනවා එතකොට නිල් ඈ නිල් ඊයේ නිල් නුවන් අයියා නිල් නුවන් නිල් පළවෙනි වචනේ ඔව් දෙවෙනි වචනේ නුවන් ඔයා නෑ
නුවන් නුවන් ආ නිල් නුවන් සින්දුවක් කියන්නේ සින්දුවක් නෑ නැද්ද යාළුවනේ මම සින්දුව තමයි කියන්න කිව්වනට මම දැන් මාත් එක්ක කතා කර මාත් එක්ක මෙයා දැන් කිව්වා සින්දුවක් කියන්න යන්නේ මට බය නේද? කියලා අනිවාර්යෙන් නිල්ලුවන් පින්බරයි ඒ වගේ ගන්න ඒක නිසා මාත් එක්ක දැන් කතා වැඩේ කරමු වෙනස් කරනවා, හරිද සින්දුවක් නෙමෙයි සින්දුවක් තේරුවා සින්දුවක් නෙමෙයි මේ සින්දු හරියන්නේ නෑ බබා එහෙනම් පටන් ගමු හරිද හරි easy එකක් දෙන්න කියලා ඉතින් ඉන්නවා දෙන්නම්කෝ අම්බර්ලෑන්ඩ් එක දේවානම් පියතිස්ස රජුරුවෝ එක දිගට කියාගෙන ගියා කිසි දෙයක් තේරුන්නේ පියතිස්ස රජුරුවෝ නැහැ දේවානම් පියතිස්ස දේවාලේ ගහෙන් වැටුණු මිනිහාගේ ඔළුවට කඩන් වැටෙනවා දේවාලය නෙමේ දේවානම් පියතිස්ස රජ්ජුරුවෝ මුවා පස්සේ දුවගෙන යනවා දුව යනවා දේවානම් පියතිස්ස රජ්ජුරුවෝ මුවා පිටිපස්සේ දුවගෙන යනවා හරි නම් පියතිස්ස රජුරුවෝ නේද මුවා පස්සේ දුවගෙන ගියේ නෑනේ මේදු මහරහතන් වහන්සේ ආවට පස්සේ කවුද මුවා පස්සේ දිව්වේ අපි දැන් ඉතිහාස කතාවකට යන්නේ මම හිතන්නේ මට වැරදුනා මට කතා දෙක පැටලුණා මං හිතන්නේ සමාරුම එකක් හරිද සාමාන්‍යයෙන් මේව last කරන්නේ round third round last round මහරගම මන් නෙමෙයි ඔයා නෙමෙයි මහරගම මෙයා ළඟ වෙන්නේ ඇහි කියලා හිතලා වෙන්නේ ඉතින් මමත් දන්නවනේ මේක ලේසි නෑ මෙයාට මහරගම කට ඇරලා කියන්න මහරගම කට ඇරලා කියන්නේ මං ගැන මහරගම මට නෙමෙයි මහරගම මයික දිගට කියන්නේ ඔය එකම වචන දෙක කියන්නේ ඔව් මන් නෙමෙයි මට නෙමෙයි මහරගම මන් නිසා තමයි මං එක වචනයි තව මහරගම ඉඳන් එද්දි පමුණුව පාස් කරගෙන එන්නේ තේරෙන්නේ නෑ අයියෝ මේක අමාරුයි මම මහරගම මම කොහෙද ඔයා මහරගම මං හරිද නෑ මහරගම ඉඳන් එද්දි පමුණුව මහරගම මට්ටම මහරගම පන්දම මහරගම මන්තාම මහා බංගලා හරි මහරගම ඉඳන් එද්දි පමුණුව බම්බු ගහ ගන්න මහරගම මං නෙමෙයි මහරගම මං ඔයා හිතුවද මේකේ හොඳ වෙලාවට අපි මේක මේ ෆුල් වැඩි කරලා තියෙන්නේ ෆුල් වැඩි කරලා තියෙන නිසා සින්දුව එළිය නැහෙනවා මෙයා ඇඟිල්ල මෙතන තියාගෙන හිමින්සරේ මේ සින්දුව නැවතුවා අද මට ඇහෙන්නේ නැහැ හරි ආයෙ පටන් ගමු ප්ලේ කරලා තියෙන මගේ අත් දෙක මෙතන තියෙන last chance හරි මහරගම ඉඳන් එද්දි පමුණුව පාස් කරගෙන මහින්ද මහත්තයා එද්දි බය වුණා දැන් ඔයා දෙකක් දෙන්න එකක් පරාදයි මමත් දෙකක් දෙන්නම් මේක මම පරාද වුණොත් draw එහෙම නැත්නම් මම දින්නොත් I'm the winner ඕකේ මේ draw වුණොත් කප් එක දෙකට කපනවද නැත්නම් ඕකේ
round 3 මම හිතන්නේ round 3 ඔව් යාපනයේ කාමරේ කාමරේ නෙමෙයි යාපනයේ අපේ ඔව් අපේ යාපනයේ ආයි කියන්නේ මුල වචනේ යාපනයේ අපේ කාමරේ නෙමෙයි කාමරේ තමයි මේ ඉන්නේ යාපනයේ කාමරේ නෙමෙයි යාපනයේ අපේ යාපනයේ යනවා නම් අමාරුයි යාපනයේ යනවා නම් කාමරේ අපේ කාමරේ නෙමෙයි යාපනයේ යාළුවේ වැඩේ ගොඩ යාගෙන ඉන්නේ මොකද්ද කිව්වේ ඌත් නෑ යාපනයේ යනවා නම් කෝච්චිය යන එක හොඳයි හොඳයි අන්තිම වචනේ Yes. යාපනයේ යනවා නම් දෙවෙනි වචනේ කියන්නේ යනවා නම් කෝච්චිය යන යනවා නම් හොඳයි යාපනයේ යනවා නම් කෝච්චිය යන එක හොඳයි ගමේ යනවා නම් කෝච්චිය හොඳයි පළවෙනි වචනේ වැරදි ආ යාපනයේ යනවා නම් මාතර යනවා නම් නෑ මාතර තියෙන්නේ මේ කෙරවලේ අරක තියෙන්නේ අර කෙරවලේ හරිද යාපනයේ යනවා නම් අම්පාර යනවා නම් අම්පාර නෙමේ මඩ කලපුවත් පෙනේ. ඇත්තටම ළඟටම ඇවිල්ලා තියෙන්නේ මෙයා හරිද තව එක වචනයක් හරි මොකද්ද මම ළඟට ඇවිල්ලා ඉන්නේ හරිද යාපනයේ යනවා නම් කොහේ හරි කොහොම හරි මුල් වචනේ යනවා නම් ඊට පස්සේ කෝච්චිය යන එක හොඳයි යේ පළවෙනි වචනේ අය කියන්නේ යාපනයේ යනවා ගමේ නෙමෙයි ගමේ යනවා නම් කෝච්චිය යන එක හොඳයි යාපනයේ යනවා නම් කෝච්චිය යන එක හොඳයි ඒක වචනේ මම ඔයා සම්පූර්ණම එක මේ වැරදුවා හරි එතකොට කවුද වින වින හැටියට පත් වෙන්නේ අපේ ඉරු බබා හරිද හරි එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න යන්නේ ඔයා තාමත් මේ වීඩියෝ එක බලාගෙන නම් ඉන්නේ මේ තාමත් බලාගෙන නම් ඉන්නේ ඔයා අමතක කරන්න එපා ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා ඔක්කොම පරිස්සමින් සතුටින් ඉන්න ගිහින් එන්නම් චාව් චාව්